රයිට් එන්ජින් රූම් එකේ පොඩ්ඩක් රවුමක් යන් බලන්න. මේ තියෙන්නේ කන්ට්‍රෝල් රූම් එක දෙපැත්තේ ඒරියා එකේ පයිප් ලයින්ස් ඕවර්බෝඩ් ලයින්ස් මේ පේනවනේ. ස්ටාර්ටර් පැනල්ස් තියෙනවා. මේ තියෙන්නේ ස්විච් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක. මේ මේන් එන්ජින්ස් පම්ප්ස් පොඩ්ඩක් මෙන්න මේ සද්දය අහලා බලන්නකෝ. මේන් එන්ජින් දෙකම ස්ටාර්ට් කරලා තියෙද්දි ඔන්න ඔය වගේ තමයි සද්දය ඇහෙන්නේ. ඉතින් අපි EMF දාගෙන ඉන්නේ මොකද මේක ඩෙසිබල් ප්‍රමාණය ගොඩක් වැඩි 100ට වඩා එහා සද්දයක් තියෙනවා. ඉතින් අමාරුයි. මේ පේන්නේ FIFI එක ෆයර් ෆයිටින් සිස්ටම් එක. ඉතින් මේකේට අදාළ ලයින්ස් තියෙන්නේ මේක ස්ටාර්බඩ් මේන් එන්ජින් එක. ඉතින් එතනින් ගියාම මේ ගවර්නර් එක මේ පේන්නේ එන්ජින් එකේ මේක යුනිට් 8ක එන්ජින් එකක්. මේ තියෙන ලුබ් ඔයිල් පියුරිෆයර් එකයි පේන්නේ ඔයගලන්ට. ඉතින් මේක පෝට් සයිඩ් මේන් එන්ජින් එක මේ තියෙන්නේ. මේ ලුබ් ඔයිල් පම්ප්ස් මේ වගේ පම්ප්ස් දෙකක් තියෙනවා එන්ජින් දෙකට. ප්‍රී ලුබ්‍රිකේෂන් පම්ප්ස් කියලා කියන්නේ අපි ඒවට. එතකොට මෙතන මේ ලුබ් ඔයිල් පියුරිෆයර් එක මේක. ඊට පස්සේ මේක හීටර් එක පියුරිෆයර් එකේ ලුබ් ඔයිල් හීට් කරලා දෙන්නේ හීටර් එකෙන් තමයි. මේක ඔයිලි වෝටර් සෙපරේටර් කියලා කියන එකක්. එතකොට මේක එන්ජින් එකේ ෆ්ලයි වීල් එක. මේ ටර්බෝ චාර්ජර් එක ටිකක් ලොකු ටර්බෝ චාර්ජර් එකක් තියෙන මේකේ. ABB ෆනල් එක. මේ තියෙන ස්ටාර්ටින් එයාර් බොටල් එක. මේක ඔක්සිලරි ස්ටාර්ටින් එයාර් බොටල් එක. ඊට එහා පැත්තේ තියෙන්නේ ලොකු දෙකක් තියෙන එක මේන් ස්ටාර්ටින් එයාර් බොටල්ස්. ඒවා පුරවන්නේ මෙන්න මේ එයාර් කම්ප්‍රෙසර්ස් වලින් තමයි. මේ ටර්නින් ගියර් එක එක්ස්ටින්ග්විෂර්ස් තියෙනවා. මේ තියෙන්නේ ඉන්ටර්මීඩියට් ෂාෆ්ට් එක. මේ ජෙනරේටර්ස් ඔයගොල්ලෝ දැක්කේ. මේ තියෙන ජෙනරේටර්ස්. ජෙනරේටර් එන්ජින් එක මේ. එන්ජින් එකෙන් මේ ජෙනරේටර් එක ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මේ තියෙන පැනල් එක. ඉතින් අපි මේ යන්නේ ස්ටියරින් ගියර් රූම් එක ඇතුළට. ඉතින් අර ඔයගොල්ලන්ට පේන්නේ ඇතින් ඉසට් පෙළ සිස්ටම් එක. මේ තියෙන එන්ජින් එකෙන් එන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක ඉන්ටර්මීඩියට් ෂාෆ්ට් එක හරහා ඉසට් පෙළ එකට යනවා. ඉසට් පෙළ එකෙන් ප්‍රොපෙලර් ෂාෆ්ට් එකට යනවා. ඉතින් මේ තියෙන ඉසට් පෙළ එකෙත් මේකේ තියෙනවා කූලර්ස් තියෙනවා වෙනම ෆිල්ටර් සිස්ටම්ස් මේ ලුබ් ඔයිල් ටැංකිය හයිඩ්‍රොලික් ටැංක් එකක් තියෙනවා මෙතන. ඉතින් මේ දකින්නේ ඒවා. මේ කෑන්ස් වල තියෙන්නේ අපේ ස්පෙයා ඔයිල්ස් ඒ වගේ ඒවා. මේ තියෙන බෙයාරින් ෂාෆ්ට් එකේ තියෙන බෙයාරින්ස් මේ තියෙන්නේ. මේ දැන් එන්ජින් එක රනින් පොසිෂන් එකේ තියෙන නිසා දැන් මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ෂාෆ්ට් එක කැරකෙන විදිය.